හරි එහෙනම් ක්ලිනිකල් සෙෂන් සීරීස් එකේ අපි තවත් කරන සෙෂන් එකක් අපි කලින් දවසේ කරපු ඩයබටිස් පේෂන් এডুকেෂන් මැනේජ්මන්ට් එකේම තව කොටසක් විදියට තමයි යන්නේ. අපි ඒකේ ගිය සතියේදී කතා කරා මේ ඉස්සර සති කිහිපයකට කලින් කතා කරා මේ ඩයටරි මැනේජ්මන්ට් එක කොහොමද යන්නේ කියලා. එතනින් එහාට තව ඩයබටික් පේෂන්ට් මැනේජ්මන්ට් එක අපිට යම්කිසි ප්‍රමාණයක් ඉතුරු වෙනවා පේෂන්ට් এডুকেෂන් එක සම්බන්ධයෙන්. අපි කොහොමද නර්ස් කෙනෙක් විදියට පේෂන්ට් এডুকেට් කරන්නේ ඒ තියෙන කතන්දරෙත් එක්ක ඩයටරි මැනේජ්මන්ට් එකට අමතරව. ඒක සාකච්ඡා කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි වෙනද වගේම අදත් පිළිගන්නවා මාලි මුණසිංහ එදා සෙෂන් එකේ ඉතුරු කොටස අපිට අද කරගෙන යන්න කියලා. මිස් එහෙනව නේද මාව? ඇහෙනවා මල්ලි. හරි සෙෂන් එක පටන් ගන්න පුළුවන්. පටන් ගමුද? හරි එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා මම පිළිගන්නවා. මම ලක්මාලි මුසන්සිංහ ජාතික රෝහලේ දියවැඩිය අධ්‍යාපන හෙද නිලධාරීවරිය විදිහට වැඩ කරනවා. එදා කරපු සෙෂන් එකේදී අපි ඩයටරි මැනේජ්මන්ට් එකයි ෆුඩ් කෙයාර් එකයි තමයි අපි කරේ. ඊට පස්සේ දැන් අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්සුලින් ටෙක්නික් එක කොහොමද පේෂන්ට් කෙනෙකුට ගෙදර යන පේෂන්ට් කෙනෙකුට අපි කියලා දෙන්නේ. ඊට පස්සේ එතනින් ගියාම එයාගේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්නේ කොහොමද සහ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු දියවැඩියාවත් එක්ක කොහොමද කෝපරේට් කරගන්නේ කියන එක තමයි අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ. මම ඉස්සෙල්ලාම ඉන්සුලින් මැනේජ්මන්ට් එකෙන් පටන් ගන්නම්. අපි පේෂන්ට්ස්ට කියනවා සාමාන්‍යයෙන් දියවැඩියාව තියෙන කෙනෙකුට ඉන්සුලින් පටන් ගන්නකොට පළවෙනි පාර පටන් ගන්නේ වෝඩ් එකෙන් පටන් අරන් මුත්‍රා ජාතික රෝහලේ ඉන්නවා නම් දන්නවා ඇති වෝඩ් එකෙන් පටන් අරන් ඊට පස්සේ ඩයබටික් එඩියුකේටර් රිෆර් කරලා තමයි යවන්නේ. අපිට ඒක වෝඩ් එකේදීත් කරන්න පුළුවන්. මොකද එයා ගෙදර ගිහිල්ලා එයා තනියම ඉන්සුලින් එක විද ගන්නෝනේ. එතනදී එයාට එන ගැටලු ඔක්කොටම අපි පුළුවන් තරමින් උත්තර දීලා යවන්න තමයි ඕනේ. මොකද ඉන්සුලින් කියන එක අපි හැමෝම දන්නවා හයි රිස්ක් එකක්. වැඩිපුර විද්දොත් පේෂන්ට් හයිපෝග්ලයිසීමියා වෙලා ඩෙත් වෙන්න පුළුවන්. එහෙම කියලා අඩුවෙන් විද්දොත් හයිපර්ග්ලයිසීමියා වෙන්න පුළුවන්. ඒ දෙකම පේෂන්ට්ගේ ලයිෆ් ත්‍රෙටනින්. ඒ හින්දා අපි ඒක හරියට විදින හැටි කියලා දීලා යවන්න. එතකොට අපි පටන් ගන්නකොටම පේෂන්ට් කියන්න ඕනේ ඉන්සුලින් එක පටන් ගන්නවා කියන්නේ එයාලගේ තියෙනවා එක විශ්වාසයක් ඉන්සුලින් පටන් ගත්තොත් හැමදාම විඳින්න ඕනේ මේක ඇඩික්ට් වෙනවා. ඒ කියන්නේ මේක නවත්තන්න බෑ කියන එක. ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ ඒක යාගේ ඒ විශ්වාසය අයින් කරන්න. ඉන්සුලින් එක කියන්නේ දියවැඩියාව පාලනය කරන්න පුළුවන් එක්තරා බෙහෙතක් විතරයි. දියවැඩියාව හරි කන්ට්‍රෝල් එකට ආවහම, ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන සීනි මට්ටමට ආවහම අපි ඉන්සුලින් එක නවත්තලා බෙහෙත් ප්‍රති වලට මාරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට අපි කියන්න ඕනේ ඉන්සුලින් එක පාවිච්චි කරන්නේ මොන හේතුව හින්දාද? සමහර ලාවට ඉන්සුලින් එක අපි පටන් ගන්නවා එයාගේ ෂුගර් ලෙවල් එක ගොඩාක් හයි නම්. ඒ කියන්නේ මාස දෙකක විතර එයාගේ ෂුගර් ලෙවල් එක 300 400 අතර වගේ තියෙනවා නා. එහෙම නැත්නම් HbA1c එක more than 11 to 15 16 වගේ තියෙන අයගේ අපි ඉක්මනට ඉන්සුලින් පටන් ගන්නවා. ඒකට හේතුව අනිත් අවයව වලට හානි වෙන එක නවත්තන්නයි අපි ඉන්සුලින් පටන් ගන්න කියන එක අපේ යට කියන්නේ. එහෙම නැත්නම් තවත් තියෙනවා මොකක් හරි සර්ජරි එකකට කලින් ඩයබටික් පේෂන්ට් කෙනෙකුගේ සර්ජරි එකකට කලින් එයාගේ සුගර් කන්ට්‍රෝල් කරන්න අපි ඉන්සුලින් ස්ටාර්ට් කරනවා. පොඩි ඩෝසස් වලින් පටන් අරගෙන සර්ජරි එක ඉවරුනාට පස්සේ ගෙදර යද්දි සමහර වෙලාවට මේ ඕරල් හයිපෝග්ලයිසෙමික් ඩ්‍රග්ස් වලට මාරු කරලා අපි යවන වෙලාවල් තියෙනවා. ස්පෙෂලි CVADG එහෙම නැත්නම් ඔය හර්නියෝටොමි වගේ සර්ජරි වලදී ඒක ගොඩක් වෙලාවට කරනවා. එක පේෂන්ට් කියන්න ඕනේ මේ අපි ඉන්සුලින් එක පටන් ගන්නවා කියලා අදින් පස්සේ ඔය ජීවිත කාලෙම ඉන්සුලින් එකක් ඉන්න ඕනේ නැහැ. මේක අපි සීනි පාලනය කරන්න කරන එක්තරා බෙහෙතක් විතරයි. මේක සීනි අඩු වුණාට පස්සේ අපි නවත්තනවා කියන එක යට අපි කියනවා. ඊට පස්සේ ඉන්සුලින් එක අපි ට්‍රාන්ස්පෝර්ට් එකේ ඉඳන්ම පේෂන්ට් ඇඩ්වයිස් කරන්න ඕනේ. මොකද මේක ස්පෙෂල් ඩ්‍රග් එකක්. මේක කූල් චේන් එක තියාගෙන කූල් චේන් එක මේන්ටේන් කරන්න ඕනේ ඩ්‍රග් එකක්. ඒ හින්දා අපි ඉන්සුලින් එක ගෙනියනකොට අර චූටි බබාලගේ කිරි බෝතලේ දාලා අරගෙන රිජි ෆෝම් බොක්ස් එක තියෙන්නේ.
ඒක සුදු උස රිජිෆෝම් බොක්ස් එකක්. ඒ රිජිෆෝම් බොක්ස් එකට අයිස් කැට දාලා තමයි patient අපි ගෙනියන්න කියලා කියන්නේ. එතකොට patient discharge වෙනකොට අපි උදේ වෝට් රවුන්ඩ් එකේදී දන්නවා නම් අද patient discharge වෙනවා. මෙයාගේ ඩයබටික් ක්ලිනික් එකෙන් මෙයාට discharge plan එක ගන්නවා කියලා. එතකොට අපිට patient advice කරන්න පුළුවන් අද ඔයාගේ ටිකට් කපලා යන්න ඉන්සියුලින් එක්කලා ගෙදරින් බලන්න එනකොට රිජිෆෝම් බොක්ස් එකක් අරගෙන එන්න කියලා. මොකද අපේ ඩිස්පෙන්සරි එකෙන් ඉන්සියුලින් එක ඉෂු කරන්නේ නැහැ patient රිජිෆෝම් බොක්ස් එක නැත්තම්. ඒ හින්දා රිජිෆෝම් බොක්ස් එකක අයිස් කැට දාලා තමයි patient ඉන්සියුලින් එක ට්‍රාන්ස්පෝර්ට් කරන්න කියලා කියන්නේ. අරන් ගියාම ඉන්සියුලින් එක අපි තියන්නේ ෆ්‍රිජ් එකේ. ඉන්සියුලින් එක ස්ටෝර් කරන ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 2ත් 8ත් අතර උෂ්ණත්වය. එතකොට patient කියන්න ඕනේ අපි මේ ඉන්සියුලින් එක තියන්නේ ෆ්‍රිජ් එකේ දොරේවත් ඩීෆ්‍රීස් එකේවත් නෙමෙයි. මොකද දොරේ ඉන්සියුලින් එක අපි තිබ්බොත් දොර සැරේට අරිනකොට ටෙම්පරේචර් එක වේරියේට් වෙනවා. එතකොට ඉන්සියුලින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඊළඟට දොර අරින වාර ගන්න අනුව ඉන්සියුලින් එක දොරෙන් වැටෙන්න පුළුවන්. ඒ රිස්ක් එක නැති වෙන්න අපි කියන්නේ ඉන්සියුලින් එක තියන්නේ දොරේවත් ඩීෆ්‍රීස් එකේවත් නෙමෙයි. අර ෆ්‍රිජ් එකේ තියෙන තට්ටු තුනෙන් මැද තට්ටුව. ඒක අර ඩීෆ්‍රීස් එකට ළඟම තට්ටුව නෙමෙයි මැද තට්ටුවේ වහන්න පුළුවන් පිරිසුදු පෙට්ටියක දාලා තියලා තියන්න කියලා කියන්න ඕනේ. එතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ රිජිෆෝම් බොක්ස් එකෙන් අයින් කළලා ඉන්සියුලින් එක ෆ්‍රිජ් එකේ දාද්දි බොක්ස් එකේ දාන්න කියන එක. සමහරවිට patientsලා ඉන්සියුලින් එක අරන් ගිහිල්ලා රිජිෆෝම් බොක්ස් එකේම දාලා තියෙනවා. එතකොට ඒක වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් රිජිෆෝම් බොක්ස් එකෙන් අයින් කරලා ප්ලාස්ටික් කන්ටේනර් එක දාලා ෆ්‍රිජ් එකේ මැද තට්ටුවේ තියන්න කියන එක patient එක කියනවා. එතකොට ඉන්සියුලින් වර්ග දෙකක් තියෙනවා. අපි දැනට යූස් කරන එකක් තුනක්. sorry. ඉන්සියුලින් වර්ග තුනක් තියෙනවා. එකක් මික්ස්ටාර්ට්, අනිත් එක සොලියුබල්, අනිත් එක අයිසොෆෙන්. එතනදී මික්ස්ටාර්ට් කියන්නේ ලොන්ග් ඇක්ටිං ඉන්සියුලින් එකක්. අපි ඒක ගොඩක් වෙලාවට යූස් කරන්නේ BD ඩෝස් එකක් විදිහට. සොලියුබල් ඉන්සියුලින් එක ෂෝට් ඇක්ටිං එකක්. ඒක අපි යූස් කරනවා PDS විදිහට උදේට දවල්ට රැට before meal යූස් කරනවා. ඊට පස්සේ අයිසොෆෙන් එකක් ගොඩක් වෙලාවට ලොන්ග් ඇක්ටිං. ඒක ගොඩක්ම වෙලාවට අපි දෙනවා රෑ 10ට. සමහර වෙලාවට සමහර ස්පෙෂල් මේ sugar level එක ස්පෙෂලි කන්ට්‍රෝල් කරන්න ඕන අවස්ථාවලදී අපි වෝඩ් එකේදී උදේ 10 රෑ 10 යූස් කරන වෙලාවලුත් තියෙනවා. patient ඉන්සියුලින් වර්ගය පැහැදිලි කරලා දෙන්න ඕනේ. එතෙන්දී මික්ස්ටාර්ට් එක. ඒක කියන්නේ patient තේරෙන භාෂාවෙන් කියනකොට කියනවා කිරි පාට ඉන්සියුලින් එකක් තියෙනවා. ඒක තමයි ඔයගේ ඉන්සියුලින් එක කියලා. එතකොට කිරි පාට ඉන්සියුලින් එක අපි පාවිච්චි කරන්නේ උදේ හවස. ගොඩක් වෙලාවට මේ සොලියුබල් එකයි අයිසොෆෙන් එකයි එක ඩිස්චාර්ජ් කරනවා හරි අඩුයි patientsලට. මික්ස්ටාර්ට් තමයි ගොඩක් වෙලාවට ගෙදර යනකොට අපි යූස් කරන්නේ. එතකොට patient එක කියන්න ඕනේ මේක කිරි පාට ද්‍රාවණයක්. ඒකේ පාට වෙනස් වෙනවා නම් ඉන්සියුලින් එක විදින්න කලින් අපි බලනවා ඒකේ පාට වෙනස් වෙනවා නම් ඒ කියන්නේ එක්ක ඇතුළ ක්ලවුඩි වගේ අර කැදලි බැඳලා තියෙනවා නම් එහෙම නැත්නම් තේ කහට පාට වගේ පාට වෙනස් වෙලා තියෙනවා නම් ඊළඟ ක්ලිනික් දවස වෙනකන් ඉන්න එපා. පහෝදාටම ඩයබටික් ක්ලිනික් එකට බෝතලෙත් තරන් ගිහිල්ලා ඒක මාරු කරගන්න කියන එක patient එක කියනවා. එතකොට ඉන්සියුලින් එක අපි ගත්තාම මේක මං කතා කරන්නේ මික්ස්ටාර්ට් එක ගැන. මොකද patient ගෙදර ගිහිල්ලා විදින්නේ මික්ස්ටාර්ට් එකකින් ගන්න. මික්ස්ටාර්ට් එක ගත්තාම අපිට ඒක විදින්න කලින් කලවම් කරන්න ඕනේ. කලවම් කරද්දී අපි ඉන්සියුලින් බෝතලේ මේ විදිහට ෂේක් කරන්නේ නැහැ. මේ විදිහට බෝතලේ ෂේක් කරොත් ඉන්සියුලින් එක ඇතුලේ තියෙන ඉන්සියුලින් එක ඩැමේජ් වෙන්න පුළුවන් රිස්ක් එකක් තියෙන හින්දා අපි patient එක යන්නේ මෙහෙම අත උඩ ඉන්සියුලින් බෝතලේ තියලා මෙන්න මේ විදිහට දෙපාරක් එහෙම නැත්නම් තුන් පාරක් රෝල් කරලා ගන්න කියලා. ඒක ගොඩක් වේගෙන් කරන්නේ නැහැ. මේ අතට කරන්නේ නැහැ. අත මෙහෙම පැතලින් විදිහට තියලා අත උඩ ඉන්සියුලින් බෝතලේ තියලා ඊට පස්සේ තමයි patient එක යන්නේ මේ විදිහට තුන් පාරක් රෝල් කරලා ගන්න කියලා. අපි ඉන්සියුලින් එක patient විදිනකොට අනිවාර්යෙන්ම කියන්න ඕනේ ඉන්සියුලින් එක අපි ගන්න කන්න විනාඩි 10කට කලින්. මේ කෑම වේල අපේ ප්‍රධාන කෑම වේල් දෙක. උදේ සහ රාත්‍රියේ ප්‍රධාන කෑම වේලට විනාඩි 10කට කලින් ගන්න ඕනේ. අනිත් එක තමයි ඉන්සියුලින් එක අපේ ගේ වැඩ කරන්නේ පැය 12යි. පැය 12න් 12ට ගන්න කියන එකත් අපි කියන්නේ. කියන්නේ අපි හිතමුකෝ patient උදේට කෑම කන්නේ උදේ 8ට නම් උදේ 7:45ට ඉන්සියුලින් එක ඉදලා උදේ 8ට කන්න කියන්න ඕනේ. රෑ 7:45ට ඉදලා ඉන්සියුලින් එක රෑ 8ට කන්න කියන්න ඕනේ. ඒ විදිහට කරොත් තමයි අපිට ඉන්සියුලින් එකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය හම්බ වෙන්නේ. ඊට පස්සේ patient ගන්න විදිහ අපි කියලා දෙන්න ඕනේ.
ඉන්සියුලින් එකේ සිරින්ජ් එක අපි ෆාමසි එකෙන් තමයි ගන්න. එතකොට ෆාමසි එකකින් ගන්න සිරින්ජ් එක අනුව ඒකේ තියෙන අර මාක් කරලා තියෙන එක අනුව සමහර තියෙනවා එක බිඳුවෙන් පටන් ගත්තා බිඳුව 10 20 30 කියලා තියෙනවා තියෙනවා. ඒකෙදි බලන්න ඕනේ 10 සහ 20 අතර ඉරි කෑලි ගන්න. ඉරි කෑලි 10ක් තියෙනවා නම් ඒ කියන්නේ ඉරි කෑලි දෙකක් අතර පරතරය එකක් විදිහට අරගෙන ඒකක 10ක් නම් ඉරි කෑලි 10ක් ගන්න කියන එක පේෂන්ට් කියනවා. සමහර ඉන්සියුලින් ජාති තියෙන සිරින්ජස් තියෙනවා 10යි 20යි අතර ඉරි කෑලි දෙකෙන් දෙකට 5යි තියෙන. එතකොට ඒක දෙකෙන් දෙක. ඒ කියන්නේ ඉරි කෑලි දෙකක් අතර පරතරය ඒකක දෙකක් විදිහට සලකලා පේෂන්ට් 10ක් නම් ගන්න කියන්න ඕනේ ඉරි කෑලි 5යි. 6ක් නම් ඉරි කෑලි 3යි. ඒක පේෂන්ට් පැහැදිලි කරලා කියලා දීලා තමයි යවන්නේ. එතකොට ඉන්සියුලින් විදින සයිට්ස් අපිට තුනක් තියෙනවා. එකක් තමයි අපේ අතේ ෂෝල්ඩර් එකෙන් පටන් පේනවස් ගන්න. ෂෝල්ඩර් එකෙන් පටන් ගත්තාම මෙතන ෂෝල්ඩර් ජොයින්ට් එකේ ඉඳන් අපේ මේ ඇඟිලි හතරක් තිබ්බහම මේ ඇඟිලි හතරේ චූටිම ඇඟිල්ල නතර වෙන තැන ඉඳන් මෙන්න මේ රවුම් කොටස. ඒක අපේ මේ අත් දෙකටම විදින්න පුළුවන්. අනිත් එක අපේ අම්බිලයිකස් එකට අඟල් එකමාරක් විතර දුරේ අපේ ඒ බඩ වටේට විදින්න පුළුවන්. අනිත් එක තමයි අපේ තයි එක. තයි එකේ අපි ඉඳගත්තාම සාමාන්‍යයෙන් ඉකිනේ ඉඳන් දනිස්සට තියෙන කොටස තුනකට බෙදුවහම අපි මෙහෙම පුටුවක ඉඳගෙන ඉන්නවා නම් අපේ උඩ කොටස සහ කියන්නේ අපි අත් දෙක තියෙන උඩ කොටස මැද කොටසට සහ දෙපැත්ත සයිඩ් එකට. කය එකේ ඇතුළට මේ එළිය දෙපැත්තට අපිට විදින්න පුළුවන්. මේ තැන් තුනම පේෂන්ට් යූස් කරන්න පුළුවන්. හැබැයි පේෂන්ට් තනියම ඉන්සියුලින් එක විද ගන්නවා නම් අපිට පේෂන්ට් කියන්න බෑ අතට විදින්න කියලා. පේෂන්ට් තනියම නම් තමන් ඉන්සියුලින් එක විද ගන්න බඩ සහ තයි එක තමයි පාවිච්චි කරන්න කියන්නේ. තව කෙනෙක්, ගෙදර කෙනෙක්, එක්කෝ දරුවෙක් වෙන්න පුළුවන්, හස්බන්ඩ් වෙන්න පුළුවන්. ඒ වගේ ගෙදර කෙනෙක් යාට ඉන්සියුලින් එක විදිනවා නම් අපිට අත් දෙක පාවිච්චි කරන්න කියලා කියන්න පුළුවන්. එතනදී අපි ඉන්සියුලින් විදිනකොට කොයිම වෙලාවකවත් ඇල්කොහොල් රබ් වලින් ඉන්සියුලින් විදින තැන රබ් කරන්න කියන්නේ නැහැ. හේතුව තමයි මේක ටිකක් ලොන්ග් ටර්ම් අපි යූස් කරන්න වෙනවා. එතකොට ඇල්කොහොල් රබ් කරනකොට අපේ ස්කින් එක වෙනස් වෙන්න බලනවා. මොකද 70% ඇල්කොහොල් එකක් ඔතන තියෙන සර්ජිකල් ස්ප්‍රීට් කියන්නේ. එතකොට ඒක ස්ප්‍රීට් එක හැම වෙලේම එකතැන රබ් වෙනකොට ඒ ස්කින් එක හයි වෙනවා. ස්කින් එකට හයි වුණාම ඉන්සියුලින් ඇබ්සෝර්ප්ෂන් අඩු වෙනවා. ඉන්සියුලින් එක අපි විදින්නේ අපේ ෆැට් ලේයර් එකට. එතකොට ඒ ස්කින් එක එතන ගොඩක් හයි වුණාම ඝන වුණාම අපේ ෆැට් ලේයර් එක හරහා ඉන්සියුලින් එක ඇබ්සෝර්බ් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි අනිවාර්යෙන් පේෂන්ට් කියනවා ඉන්සියුලින් විදින්න කලින් සර්ජිකල් වලින් ස්ප්‍රීට් වලින් සර්ජිකල් ස්ප්‍රීට් වලින් සහ ඔඩිකොලොන් වලින් පිහින්න කරන්න යන්නේ නැහැ. හොඳට ඇඟපත පිරිසිදු කරලා ඉන්න කියන එක කියනවා. සීතල දවසක නම් ඒ විදින තැන පිරිසිදු රෙදි කෑල්ලකින් සබන් දාලා හොදලා පිහදාලා තෙත මාර්තු කරගෙන ඉන්න කියන එකම පේෂන්ට් කියනවා. එතකොට විත්තට පස්සේ එතන තවන්න, තලන්න, පොඩි කරන්න යන්නේ නැහැ. උණු වතුරෙන් හොදන්න කරන්න යන්නේ නැහැ. විදින්න විනාඩි 45ක් සහ විදලා විනාඩි පැය භාගයක් පමණ නෑ. විදින්න පැය භාගයක්, විදලා විනාඩි පැය භාගයක් විතර යනකම් උණු වතුරෙන් නාන්න එපා කියන එක පේෂන්ට් කියනවා. මොකද අපේ ඇඟ උණුසුම් වෙනකොට අපේ උණු වතුරෙන් නානකොට ඒකේ අපේ බොඩි එක රත් වෙනකොට ඉන්සියුලින් එකේ ඇක්ෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා කන්න විනාඩි 15කට කලින් ඉන්සියුලින් එක විදින්න කියනවා. ඊට පස්සේ විදින්න කලින් සර්ජිකල් ඔඩිකොලොන් වලින් පිහින්න කියන්නේ නැහැ. ඊට පස්සේ අපි ඉන්සියුලින් එක විදිනකොට කොහොමද කරන්නේ? මට විනාඩියක් දෙන්න. තප්පරයක් කොහොමද දෙන්නේ මම කියන්න. බබා විනාඩියකට එන්න. ඉස්කිනතර හැම ගන්න. මගේ බබාව අරගන්නම්. දැන් අපි මෙතන නම් විදින්නේ. මේ මෙතන අත තියලා අපි මෙහෙම ඇඟිලි හතරක් තියලා මේ පේනවද ඔයාලට? ඔයාලට පේනවද? Guys, ඔව් මැඩම්. පේනවද මේ මම පුතාව තියන් ඉන්නවා පේනවද දන්නේ ඔව් මැඩම් පේනවා. නැහැ. හරි. මෙතන ඇඟිලි හතරක් තිබ්බහම මෙන්න මේ කොටසක තමයි අපි විදින්නේ. එතකොට අපි මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම මසල් එක අල්ලගත්තොත් මෙන්න මේ විදිහට අපි මසල් එක අල්ලගත්තොත් මේ අල්ලන ක්‍රමය වැරදි. මේ අපි අල්ලන්නේ අපේ මසල් එක.
මස්ල් එක අල්ලගත්තාම අපි ඉන්සුලින් විදිනකොට ඒ කියන්නේ අපේ මස්ල් එකට. අපි හරියට අල්ලනකොට මේ විදිහට ඇඟිලි දෙක තියලා මෙන්න මෙහෙම දෙපැත්තට ස්කින් එක ඈඩ් කරලා මෙන්න මේ කොටස තමයි අපි ගන්න. මොකද මම ඉස්සෙල්ලත් කිව්වා මේ අපි විදින්නේ ෆැට් ලේයර් එකට. ඒතර ෆැට් ලේයර් එක ගන්න නම් අපි මෙහෙම කරගෙන වැඩක් නැහැ. මේ විදිහට ඇඟිලි දෙක තියලා මේ විදිහට දෙපැත්තට ස්කින් එක ඇදලා මෙන්න මේ කොටස අරගන්න ඕන. මේ කොටස අරගත්තාම තමයි මේ අපි බලාපොරොත්තු වෙන ස්කින් එක අපිට හම්බ වෙන්නේ ඉන්සුලින් විදිහට. අපේ බඩටත් ඒ විදිහයි, කයි එකටත් ඒ විදිහයි, ඒ විදිහටම තමයි අපිට ඉන්සුලින් එක ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි අපි ඉන්සුලින් විදින හරිම ක්‍රම. එතකොට patient අපි කියන්නේ මේ ඉන්සුලින් විදින කටුව හරිම චූටි, ගොඩක් ලොකු කටුවක් නෙවෙයි අපිට හම්බ වෙන්නේ. එතකොට මේක ඇන්ගල් කරලා අපි විදින්නේ නැහැ. අනිවාර්යයෙන්ම 90 degrees වලින් විදින්න කියන එක කියනවා. ඒ කියන්නේ අපි විදිනකොට patient 90 degree ඒක patient ගේ education මට්ටමවත් වෙනස් වෙනවා. දැන් ටීචර් කෙනෙකුට නම් අපිට කියන්න පුළුවන් මේක අපිට 90 degree විදින්න පුළුවන් කියලා. ඊට වඩා අධ්‍යාපන මට්ටමින් අඩු කෙනෙකුට නම් අපිට කියන්න පුළුවන් හරියටම හැමට කෙලින් අල්ලලා විදින්න. බඩටත් එහෙමයි කකුලට විදිනවා නම් අපි කෙලින් අතට මේ අතට විදින්න කියන එක අපේ patient එක කියනවා. ඒ විදිහට තමයි අපි ඉන්සුලින් ඉන්ස්ට්‍රක්ෂන් එක දෙන්නේ. ඉන්සුලින් ඉන්ස්ට්‍රක්ෂන් එක දුන්නාම අනිවාර්යයෙන්ම අපේ patient එක කියනවා හයිපෝග්ලයිසීමියා වලට ඔබ්සර්ව් කරන්න ඕනේ ආව කියලා. එතකොට හයිපෝග්ලයිසීමියා කියන්නේ අපේ patient කියනවා අපි වාට ඉන්සුලින් එක විද්දා විනාඩි 15ක් ඇතුළත කන්න ඕනේ. එතකොට ඒ කෑම එක අර විදපු ගමන් කන්න කියන්නේ නැහැ. හැබැයි ඉන්සුලින් එක විදලා ගේ අතු ගාලා මිදුල අතු ගාලා කඩේ ගිහිල්ලා පත්තර ගෙනල්ලා ඒ ඔක්කොම කරන ඉවරලා ඇවිල්ලා කන්න බෑ. ඒ හින්දා patient එක කියනවා අපි ඉන්සුලින් එක විදලා ටිකක් වෙලා ඉඳලා කෑම එක කන්න කියන එක කියනවා. අර ඒ gedara වැඩ ඉවර කරලා කන්න කියන එක කියන්නේ නැහැ. ඊට පස්සේ patient hypoglycemic ලක්ෂණ කියනවනේ patient කියනවනේ ඉන්සුලින් එක විද්දට පස්සේ වාට කලන්තේ කැරකිල්ල ඇඟ ගහනවා දාඩිය දානවා මුළු ඇඟ පුරාම තෙත් වෙන තරමට දාඩියක් දානවා නම් ටක් ගාලා ග්ලූකෝස් හැන්දක් කන්න කියන එක කියනවා. සීනි දාලා තේ එකක් බොන්න කියන්න පුළුවන්. ඒක ඒ වුණාට ඒක ප්‍රැක්ටිකලි අපි වතුර එකක් පුණු කරලා තේ එකක් හදන්න යන කාර්යයට සාපේක්ෂව අපේ patient එක කියන හැම වෙලේම යා ළඟ ග්ලූකෝස් එකක් ළඟ තියාගන්න කියලා. එතකොට ග්ලූකෝස් හැන්දක් කටේ දාගන්න කියන එක අපි කියනවා. ඒ විදිහට තමයි අපි patient ගේ ඉන්සුලින් මට්ටම් ගෙදර ගිහිල්ලා ඉන්සුලින් විදින්නේ සහ ඒකට උපදෙස් දෙන්නේ මේ විදිහට. එතකොට දැන් අපි ග්ලූකෝස් හයිපෝග්ලයිසීමියා වලට අපි ග්ලූකෝස් හැන්දක් කටේ දාගත්තාම විනාඩි 10කින් විතර ඒක හරියනවා. හරි ගියාට පස්සේ එයාට අපි කියන්න ඕනේ සීනි නැති තේ එකක්, සීනි නැති කිරි එකක් වගේ බීලා නිදිය ගන්න කියලා රෑ වෙලා නම්. රෑ අපි හිතමුකෝ පාන්දර 2ට 3ට මේක උනේ කියලා. එතකොට කියනවා ග්ලූකෝස් හැන්දක් විතර කටේ දාගෙන සීනි මට්ටම හරි ගියාට පස්සේ සීනි නැති තේ එකක් හරි කිරි එකක් හරි බීලා නිදා ගන්න. උදේ පාන්දර 5ට වගේ උනේ නම් උදේ තේ එක බොන්න කියන්න පුළුවන්. දවල් 11ට වගේ නම් උනේ දවල් ස්නැක් එක ගන්න කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට patientsලා රෑ 10 ස්නැක් එක ගත්තේ නැත්නම් මම එදා ලෙක්චර් එකේදී කිව්වා අනිවාර්යෙන් රෑ 10 ස්නැක් එක ගන්න ඕනේ කියලා. ඒ විදිහට ඉන්සුලින් patient රෑ 10 ස්නැක් එක නොගත්තොත් ওই පාන්දර 2-3 වෙනකොට මේ සීනි බහැලා ඒ කට්ටිය හැරෙනවා. එහෙම නැත්නම් පාන්දරට උදේ පාන්දර 5-6 වගේ වෙනකොට හොඳටම සීනි අඩු වෙලා එහෙම නැත්නම් තද බඩගින්නක් එක්ක යාලා නැගිටිනවා. නැත්නම් උදේ 11 10 මාර 11 අතර කාලේ යාලගේ හයිපෝ වෙන්න තියෙන chance එකක් තියෙනවා. ඒ ටික තමයි ඉන්සුලින් ගැන අපි ගෙදර යන patient කෙනෙකුට දෙන instructions. තව මොනවා හරි දැනගන්න තියෙනවා. ඔය කියපු දේවල් වල ප්‍රශ්න තියෙනවා. ඔයාලට ඉන්සුලින් ගැන මොනවාම හරි ප්‍රශ්නයක් ඔය මම කියපු දේවල් වල හරි නැත්නම් ඔයාලා බෝඩ් එකේ ප්‍රැක්ටිකලි කරනකොට හරි ආවනම් ඒත් අහන්න. මොන ප්‍රශ්නයක් මට උත්තර දෙන්න පුළුවන්. මිස් අර මේ පෙන් එකෙන් විදිනකොට කොහොමද ස්ටෝ කරන්නේ? ඒක අර මේ බොක්ස් පෙන් එකෙන් විදිනකොට sorry ඔව් ඒ පෙන් එකේ විදින එක ෆ්‍රිජ් එකට පෙන් දාන්න එකෙන් ඕනේ නැද්ද? විදිනකොට ඕනේ නැහැ. මෙහෙමයි අපි ඉන්සුලින් එක අපි විදිනකොට පෙන් එකෙන් දැන් කාට්‍රේජ් එක අපි පෙන් එකට ඉන්සර්ට් කරාට පස්සේ අපිට ඒක ගලව අයින් කරන්න බෑ. කියන්නේ ගලවලා අයින් කරන්න පුළුවන්. හැබැයි ඒක අපි කරන්න එපා කියනවා. මොකද රබර් මූඩිය හරහා නීඩල් එක ගියාට පස්සේ ආය ඒක ගලවනකොට විස බීජ යන්න පුළුවන් නේද? එතකොට අපිට පුළුවන් සාමාන්‍යයෙන් අපි
දැන් වැඩට යන කෙනෙක් නම් උදේට ඉන්සියුලින් එක විදින්න ඔෆිස් එකට ගිහිල්ලා නම් එයාට එයාගේ හෑන්ඩ් බෑග් එකේ ඉන්සියුලින් එක දාගෙන ඉන්සියුලින් පෙන් එක දාගෙන අරගෙන ගිහිල්ලා උදේ විද්දලා කෑම එක කාලා බෑග් එකේම දාලා ආපහු අරන් එන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රිප් එකක් වගේ දුර ගමනක් යන කෙනෙකුට නම් අපිට කියන්න පුළුවන් ඉන්සියුලින් එක එයාගේ බෑග් එකේ රෙදි දාගෙන යන බෑග් එකේ රෙදි අතරේ තියාගෙන යන්න. අර හැම වෙලෙම ඩිරෙක්ට් අවුව වැටෙන්නේ නැති තැනක ඉන්සියුලින් එක තියන්න කියන්නේ පෙන් එක තියන්න කියන්න ඕනේ. ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරනකොට ෆ්‍රිජ් එකේ දොරේ තියන්න පුළුවන්. මොකද ඒක වටේට ප්ලාස්ටික් කන්ටේනර් එකක් එනවා. එතකොට වැටුණ කියලා මේ පෙන් එක ඩැමේජ් වෙන්නේ නැහැ. එක්ක ප්ලාස්ටික් එහෙම නැත්නම් යකඩ මෙටල් කන්ටේනර් එකක් එනවා. මේ කවර් එකක් එනවා පෙන් එක වටේට, කාට්‍රිජ් එක වටේට. එතකොට ඒක ඩැමේජ් වෙන්නේ නැහැ. එහෙනම් ෆ්‍රිජ් එකේ තියනවා නම් අපිට ෆ්‍රිජ් එකේ දොරේ තමයි ස්ටෝර් කරන්න කියලා කියන්නේ. තව ප්‍රශ්න තියෙනවද? මිස් තියෙනවා. එතකොට දැන් ඔය අයිසෝපේන් එක විදින්නේ අපි අර රෑ 10ට අර මැද ඩෝස් එකක් විදිහටනේ දෙන්න කියන්නේ ඩ්‍රග්ස් ටික අරගෙන. ඔව්. එතකොට ඒකෙදි මොකුත් ඉතින් අපි මේ ආහාර ගැනීම ඒ මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ස්නැක් එක. අපි අයිසෝෆේන් ස්නැක් එක එක දෙන්නේ ස්නැක් එකට. දැන් මං කියවනේ ආ ඉන්සියුලින් අපි ගන්න පේෂන් අනිවාර්යයෙන්ම උදේ දවල් රෑ 3 වේල කන්න ඕනේ. ඊට අමතරව උදේ 10 හවස 4 සහ රෑ 10 ස්නැක් එකක් අනිවාර්යෙන් යන්න ඕනේ කියලා. එතකොට වේල් 6ක් යනවා. එතකොට රෑ 10 ස්නැක් එකට විනාඩි 10කට කලින් තමයි අපි ඉන්සියුලින් එක දෙන්න ඕනේ. අපි වෝඩ් එකේ ඉන්න පේෂන්ට්ටත් කියනවා අපි ඉන්සුලින් එක විද්දට පස්සේ කිරි එකක් බීලා නිදා ගන්න. සීනි නැති කිරි එකක් බීලා නිදියන්න කියලා. පේෂන්ට් කිරි බොන්නේ නැති කෙනෙක් නම් තේ කහට එකක් හරි බීලා නිදියන්න කියනවා. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් කෑක වගේ බිස්කට් එකක් කාලා වතුර එකක් හරි බීලා නිදා ගන්න කියන එක කියනවා. මොකද අයිසෝෆේන් එක විසලා ස්නැක් එකක් නොදුන්නොත් පේෂන්ට් හයිපෝග්ලයිසීමික් වෙනවා. තව ප්‍රශ්න තියෙනවද? එතකොට මිස් අර දැන් අපි අර අනිත් ඉන්සියුලින් එක දැන් ෆ්‍රිජ් එකෙන් ගත්තාම අර අතේ රෝල් කරන එක මේකට ඒක අදාළ ඔව්. වෙන්නේ නැහනේ කොහොමද මේ මොකුත් නෑ. නෑ ඒ කියන්නේ දැන් ඉන්සුලින් පෙන් එකේ අපි කාට්‍රේජ් එකනේ වෙනස් වෙන්නේ. දැන් අපි දාන කාට්‍රේජ් එක තමයි අයිසෝෆේන්ද සොලියුබල්ද මික්ස්ඩාර්ඩ්ද කියන එක වෙනස් වෙන්නේ. ඒකත් අර විදිහට පෙන් එක පිටින්ම අතේ මේ විදිහට රෝල් කරන්න ඕන. කොයි සොලියුබල් එක අවශ්‍ය නැහැ. මොකද සොලියුබල් එක කියන්නේ ක්ලියර් ලික්විඩ් එකක් නේ. එහෙනම් සොලියුබල් එක නෝමල් ඉන්සියුලින් එක වුණත් පෙන් එක වුණත් ඒක අතේ මේ විදිහට රෝල් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි සොලියුබල් වේවා අයිසෝෆේන් හරි මික්ස්ඩාර්ඩ් හරි නම් පෙන් එක අතේ මේ විදිහට රෝල් කරන්න ඕන. ඒක අපේ අරමුණ තමයි ඉන්සුලින් එක කලවම් වෙන එක. මොකද සමහරලාට පල්ලෙහාට ඒක අර තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. ඒක නවත්තන්න අපි ඒක අත උඩ රෝල් කරනවා. Hello, Miss. ඔව් කියන්න. ඉන්සියුලින් එක ෆ්‍රිජ් එකෙන් අරගෙන අර ගත්ත ගමන් විදින්න පුළුවන්ද? ඒක පොඩ්ඩක් අර කෝල් එක අඩු වෙන්න තියන්න එහෙම අවශ්‍යද? ඒක මෙහෙමයි ඉන්සුලින් එක සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් විදිනකොට පේන් එක වැඩි පේෂන්ට්. ඒ වුණාට අපි ප්‍රැක්ටිකලි කියන්නේ නැහැ ගොඩක් වෙලා ඉන්සුලින් එක ෆ්‍රිජ් එකෙන් අරගෙන එළියේ තියන්න කියලා. මොකද අපි හිතමුකෝ ඉන්සුලින් එක අපි උදේ මික්ස්ඩ් එකක් කියලා. දැන් උදේ 5ට උදේ නෑ පෙන් එක. මේ උදේ 5ට උදේ විනාඩි 5ක් අපි තියනවා නම් හවසත් විනාඩි 5ක් තියනවා නම් එතකොට අපි දවසට විනාඩි 10ක් ඉන්සුලින් බෝතලේ එළියේ තියෙනවා. ඒතර ඉන්සුලින් බෝතලේ මාසයක් විදිනකොට සාමාන්‍යයෙන් විනාඩි 10ක 300ක් කියන්නේ පැය 5ක් විතර එළියේ තියෙනවා. පැය 5ක් විතර එළියේ තියෙනවා කියන්නේ මාසය අන්තිම වෙනකොට ඉන්සුලින් එක අර ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙමනම් අපිට පේෂන්ට් එක කියන්න පුළුවන් අපි හිතමුකෝ දැන් පේෂන්ට් ගන්න ඉන්සුලින් එක 10 යුනිට්ස් කියලා. පේෂන්ට් කියන්න පුළුවන් අපි අර මේ විදිහට අත උඩ රෝල් කරලා ඊට පස්සේ අපි මේ සිරින්ජ් එකට ඩ්‍රෝ කරාට පස්සේ මෙන්න මේ සිරින්ජ් එක පිරිසිදු රෙදි කෑල්ලක් එලලා ඒ රෙදි කෑල්ල උඩ විනාඩි 5ක් විතර තියන්න කියන්න පුළුවන්. එතකොට ඒක පිරිසිදු වියලි තැනක කෙලින්ම අවුව වැටෙන්නේ නැති ලිපක් අයිනේ නැතුව රත් වෙන්නේ නැති තැනක පූල් එකේ තියලා විදින්න කියන්න පුළුවන්.
ඒක අපිට හැමෝටම කියන්න බෑ. මොකද සමහර අයට කිව්වහම එයාලා ඒක කොහේ හරි තියලා විතරයි ඊට පස්සේ ඒ විදිහට තැන්වල පොඩි පොඩි ගෙඩි එන්න බලනවා. මොකද එයාලා මේ කටුව හරියට වහන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙන හින්දා. අපිට තව එකක් තියෙනවා. දැන් මේ අපි මේ ගන්න දැන් මේ තියෙන එක තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. ඒ කියන්නේ මේක ෆික්ස් නීඩල් එකක් එන්නේ. මේ නීඩල් එක ගලවන්න බෑ. මේක සිරින්ජ් එකත් එක්කම එන නීඩල් එක. එතකොට මේ නීඩල් එක අපි ගත්තාම අපි patient කියනවා තමන්ගේ ඉන්සුලින් බෝතලේ පාවිච්චි කරන්නේ තමන් විතර නෑ. ඒ කියන්නේ ගෙදර ඩයබටික් දෙන්නෙක් ඉන්නවා දෙන්නම එකම බටලක යූස් කරනවා නම් අපි ඒක කියන්නේ නැහැ. එහෙම නැත්තම් මට දැන් මම පාවිච්චි කරන බටල් එක මට විතර නම් උදේ හවස දවස් 3ක් මේ කටුව අපිට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ 6 පාරක් මේ නීඩල් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. 6 පාරක් පාවිච්චි කරලා අයින් කරනවා. හැබැයි මේ ඉන්සුලින් එක අපි ඩ්‍රෝ කරනකොට කොහේ හරි වැදිලා වැටිලා පිරිසිදු වුණා. එහෙම නැත්තම් සමහරලාට අපි ඉන්සුලින් එක දෙනකොට චූටි ලේ බින්දුවක් වගේ එන්න බලනවා. එහෙම ආවොත් එහෙමත් නැත්තම් සමහරලාට අපිට අතට දැනෙනවා නිකන් අර පළවෙනි දෙවෙනි දවසේ නැතුව තුන්වෙනි දවසේ විතර වෙනකොට හැම කඩාගෙන යනවා. ඒ කියන්නේ අර මේකේ තියෙන මේ නීඩල් එකේ මුල කොටස බ්ලන්ට් වෙලා තියෙන පුළුවන්. අන්න එහෙම වුණොත් අපි කියනවා නීඩල් එක අයින් කරන්න කියලා. එහෙම නැත්නම් දවස් 3කින් අපි අනිවාර්යෙන් නීඩල් එක අයින් කරන්න කියනවා. නීඩල් එක අයින් කරද්දි අනිවාර්යෙන්ම patient කියන්න ඕනේ මේක රීකැප් කරලා ප්ලාස්ටික් හරි මෙටල් හරි කන්ටේනර්. ඒ කියන්නේ පොඩි ටින් එකකට හරි එහෙම නැත්නම් ප්ලාස්ටික් බෝතලයකට හරි මේ ටික දාලා අපි කුණු එකතු කරන්න යන දවසට එයාලට වෙනම බාර දෙන්න කියලා කියන්න ඕනේ. අර කුණු දාන භාජනයටම දාලා මේක ඩිස්කාඩ් කරන්න කියන්නේ නැහැ. වෙනම එකතු කරලා ඒ කට්ටියට වෙනම බාර. මේකේ තියෙන්නේ ඉන්සුලින් විදින කටු කියලා බාර දෙන්න කියන එක අපි කියන්නේ. මේ විදිහට තමයි ඉන්සුලින් කටු වලින් විදිනකොට කරන්න කියන්නේ. තව ප්‍රශ්න මොනවාහරි තියෙනවද? ප්‍රශ්න නැද්ද? නැත්නම් කියපු කිසිම දෙයක් ප්‍රශ්න අහන්න තරම්වත් තේරුන්නේ නැද්ද? එහෙමනම් ඒකත් කියන්නේ මම ආපහු මුලින් ඉඳන් ඒකත් කියලා දෙන්න පුළුවන්. මිස් දැන් මේ අපි මේ ගෙදර ඉන්න patient කෙනෙක්ගේ CBS බලහම 400 ගාණක් වගේ 400 ගණන් වගේ ලොකු මේ ගාණකට CBS ආවොත් ඒ වෙලාවට මොකද කරන්නේ? අපිට කැල්කියුලේට් කරන්න බැහැනේ නේද? කොහොමත් මික්ස්ටාර්ඩ් එක මිස් කැල්කියුලේට් කරන්නේ නැහැ. මික්ස්ටාර්ඩ් එක අපි අනිවාර්යෙන් ෆික්ස් ඩෝස් එකක් තමයි යන්නේ. එතන මික්ස්ටාර්ඩ් එකේ ඩෝස් එකේ මදිකමක් එන්න පුළුවන්. හැබැයි අපිට මේ මික්ස්ටාර්ඩ් එක කැල්කියුලේට් කරන්න බෑ. ඒක වෛද්‍යවරයෙක් තමයි කරන්නේ. ඒක අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් කරන්න ඕනේ. කැල්කියුලේට් කරලා විදිනවා type 1 diabetic තියෙන අයට කරන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට type 1 තියෙන පොඩි බබාලට දැන් අවුරුදු 18ට අඩු type 1 diabetes තියෙන අනිවාර්යෙන් insulin dependent නේ. ඒතර ගොඩක් වෙලාවට එයාලා යන්නේ soluble isoprene එක. එතකොට එයාලට අපිට ෆික්ස් ඩෝස් එකක් දෙන්න බෑ. හේතුව තමයි එකක් එයාලා ඉන්නේ growth age එකේ. ඒතර growth age එකේ ඉන්න ළමයෙකුට දැන් අපි හිතමුකෝ අවුරුදු 10ක විතර බබෙක් ඉන්නවා කියලා ඩයබටිස් එක්කලා. එතකොට එයා ඉන්නේ growth age එකේ. එතකොට එයාට අපිට කැම බීම ලිමිට් කරන්න කියන්න බෑ. මොකද එයාට අනිවාර්යෙන්ම කැලරි ඕනේ. දැන් ඒ බබා ස්පෝර්ට්ස් උත් කරනවා නම් තවත් කැලරි ඕනේ. දැන් බැඩ්මින්ටන් වගේ ලොකු ස්පෝර්ට් එකක් කරනවා නම් එයාට කැලරි ගොඩක් ඕනේ. එතකොට එයාට අපිට බත් කන්න එපා, පාන් කන්න එපා ඒවා කියන්න බෑ. එතකොට අපි කරන්නේ කාබ් කවුන්ට් එක කියලා එකක් තියෙනවා. ඒක ඒ බබා ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය කවුන්ට් කරන මෙතඩ් එකක් තියෙනවා. ඒක පොතක් තියෙනවා. මම මේ වෙලාවේ නම් ඒ පොත නැහැ. ඒ පොතේ තියෙනවා කාබ් කවුන්ට් කරන එක. එතකොට ඉන්දියාප්ප 5ක් කියන්නේ කැලරි 15ක්. ඒ විදිහට ඒකේ කැලරි ප්‍රමාණය කවුන්ට් කරන්න පුළුවන්. එතකොට එයා කන ප්‍රමාණය කැලරි ප්‍රමාණය මත එයාලට ස්කේල් එකක් දීලා තියෙනවා. ඔයා කැලරි මේ ප්‍රමාණය මේ රේන්ජ් එක අතර කනවා නම් soluble insulin මෙච්චරක් විදින්න. ඊට වඩා වැඩි වෙනවා නම් තව යුනිට් එකක් වැඩි කරලා විදින්න. ඒ විදිහට අපි කියලා තියෙනවා. එතකොට එයා ස්පෝර්ට්ස් කරන්න යනවා නම් අනිවාර්යෙන් ඒ ස්පෝර්ට්ස් එකට කලින් එයා කැලරි ඩයට් එකක් අරගෙන තමයි මේ ස්පෝර්ට් එක කරන්නේ. මොකද එයා ඉන්සුලින් විදින කෙනෙක් හින්දා අනිවාර්යෙන් එයා බැඩ්මින්ටන් වගේ අර මුළු හෝල් බොඩි එක්සර්සයිසස් වෙන ස්පෝර්ට් එකක් කරොත්
අනිවාර්යෙන් හයිපෝග්ලයිසෙමික් වෙන්න පුළුවන්. ඒ හින්දා before workout එයාට ස්නැක් එකක් අරගෙන තමයි අපි ස්පෝර්ට් එක කරන්න කියලා කියන්නේ. ඒක වෙනස් වෙනවා type 1 බබාලගේ ගොඩක් වෙලාවට. එයාලා තමයි කාබ් කවුන්ට් කරලා ඒකට අනුව සොලිබල් එක විදින්නේ. මික්ස්ඩ් එක අපි ඒ විදිහට කවුන්ට් කරන්නේ නැහැ. ඒක අර රේන්ජ් එකක් එනවා බෝඩ් එකේදී අපි ඩෝස් එක ෆික්ස් කරන්නනේ. ඒ ස්කේල් එක. ඒ ස්කේල් එක අපි ගෙදර යද්දි patient දීලා යවන්නේ නැහැ. මොකද ප්‍රැක්ටිකලි ගොඩක් patients වලට ගෙවල් වල CBS එහෙම TDS බලන්න බෑනේ. දැන් අපි ওই CBS එක TDS බලලානේ ඔය ස්කේල් එකට දෙන්නේ. ප්‍රැක්ටිකලි patients වලට CBS එක TDS බලන්නේ නැහැ. ඒ හින්දා ෆික්ස් ඩෝස් එකක් උට කන්වර්ට් කරලා තමයි patient එක ගෙදර යවන්නේ. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? නැත්නම් මිස්ටර් අසේල මට කිව්වා එදා කරපු ෆුඩ් කෙයාර් එක පොඩ්ඩක් ආපහු කරන්න කියලා. මිස්ටර් අසේල ඉන්නවද? ප්‍රොමිස් එක කරා. ඒක කරා. හරි. එහෙනම් ඉන්සියුලින් එකේ ප්‍රශ්න මොනවා හරි අතරමැදදී මතක් වුණොත් මාව නවත්තලා ආපහු ප්‍රශ්න ටික අහන්න. එතකම් මම ෆුඩ් කෙයාර් එක කරන්නම්. ෆුඩ් කෙයාර් එකේදී ගොඩක් වෙලාවට අපි patient අනිවාර්යයෙන්ම ඩයබටික් තියෙන කෙනාට ෆුඩ් එක පරිස්සම් කරගන්න කියන එක කියනවා. මොකද එයාලගේ අර මේ sugar එනකොට අනිවාර්යයෙන්ම කකුල් වල තුවාල ඉබේ හැදෙන්න බලන හින්දා. ඒ හින්දා එයාලා ඩයබටික් කියලා ඩයග්නෝස් කරාට පස්සේ පළවෙනියටම ක්ලිනික් එන දවසේ අපි කකුල් දෙක බලනවා. එතනදී ප්‍රෙෂර් පොයින්ට්ස් වල කකුලේ ඇඟිලි හැම යටපැත්ත කකුලේ ඇඟිලි පහේ යටපැත්ත ඊට පස්සේ අර පොළවට ගෑවෙන ආච් එක නැතුව ආච් එකේ ඉස්සරහ කොටස විලුඹ ඒ තැන්වල අපි මොනොෆිලමන්ට් ටෙස්ට් එක කියලා එකක් කරනවා චූටි කෙන්දක්. ඒ කෙන්දක් තියෙනවා ඒක ටිකක් ඝනකම චූටි කෙන්දක්. අපි ඒක ටච් කරලා එයාගේ බලනවා එයාට දැනෙන එක කොහොමද කියලා. හොඳටම දැනෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. දැනෙන තැන අඩුයි නම් එතකොට ඒක රිස්ක් එකක් විදිහට අපි ගණන් ගන්නවා. ඊට අමතරව පල්ස් බලනවා. ඩෝසාලිස් පීටිස් පල්ස් බලනවා. එයාට පල්ස් වල වීක්නස් එකක් තියෙනවා නම් ඒකත් රිස්ක් ෆුට් එකක් විදිහට අපි ගණන් ගන්නවා. නැත්තම් normally එයාගේ පල්ස් ෆීල් වෙනවා නම් අපිට ඒක normal ෆුට් එකක්. ඊට අමතරව වයිබ්‍රෝමීටර් කියලා එකක් තියෙනවා අපේ මේ ක්ලිනික් එකේ නම් වයිබ්‍රෝමීටර් එක අපි යාට තියලා එහෙම නැත්නම් වයිබ්‍රෝමීටර් එකක් නැත්නම් සරසුලක් අපි තියලා වයිබ්‍රේට් කරලා යාට තියලා ඒක දැනෙන ප්‍රමාණය බලනවා. අන්න ඒ ක්‍රම තුනෙන් තමයි අපි රිස්ක් ෆුට් එකක් හඳුනගන්නේ. එහෙම හඳුනගත්තා හෝ නැත්නම් රිස්ක් ෆුට් එකක් තිබුණත් නැතත් අපි අනිවාර්යෙන් කකුල පරිස්සම් කරන්න ඕනේ. එතනදී patient අනිවාර්යෙන් කියන්න ඕනේ රැයට නිදා ගන්න කලින් කකුල හොඳට හොදන්න කියලා. කකුල හොඳට හොදනකොට අපි කකුල කියලා ගන්න මේක මගේ ධනිස්සෙන් ඉඳන් පල්ලෙහාට තියෙනකොට සම්පූර්ණයෙන්ම මගේ කකුල විදිහට තමයි මම ගණන් ගන්නෙ. එතකොට patient කියනවා උණු වතුර පාවිච්චි කරන්න බෑ. සැර සබන් ಜಾති පාවිච්චි කරන්න බෑ. පොල් කොපු බ්‍රෂ් අර කෙඳි තියෙන කම්බි තියෙන බ්‍රෂ් වර්ග පාවිච්චි කරන්න බෑ. සබන් ටිකක් අතේ ගාලා ධනිස්සෙන් පටන් ගත්තාම මේ විදිහට සර්කියුලර්ව කකුලේ ඇඟිලි වලට යනකම් අපි සබන් ගාලා හොදන්න කියලා කියනවා. මෙතනදී කකුලේ ඇඟිලි අපේ අතේ ඇඟිලි වගේ ඈත් වෙන්නේ නැහැ. ඒ හින්දා අපේ ඇඟිලි වල අපේ අතේ ඇඟිලි වල සබන් ගාලා මේ විදිහට කකුලේ ඇඟිලි කරුව අතරේ මේ විදිහට උඩින් සහ යටි මේ පැත්තෙන් මෙහෙම සබන් ගාලා අපි හොදන්න කියලා patient කියනවා. හේදුවට සබන් ගෑවට පස්සේ ගලාගෙන යන වතුරෙන් තමයි අපි කකුල හොදන්න ඕනේ. බේසන් වල බාල්දි වල කකුල් බස්සලා තියන්නේ නැහැ. උණු වතුරේ කකුල බස්සලා තියන්නේ නැහැ. ඒක ටැප් එකක් එහෙම නැත්නම් බේසමකින් වතුර කෝප් එකට අරන් ඒක වක් කරලා හරි සබන් යනකම් කකුල් දෙක හොදන්න කියනවා. කකුල් දෙක හේදුවට පස්සේ අනිවාර්යෙන් කකුල් දෙක පිරිසිදු කරන්න ඕනේ. වේලන්න ඕනේ. ඒකට
පිරිසිදු වියලි රෙදි කෑල්ලක් ගන්න කියන්නේ. ටවල් එකක්ම අපි කියන්නේ නෑ. පිරිසිදු වියලි තෙත උරා ගන්න රෙදි කෑල්ලක්. ඒක අපි අරගෙන අපි සබන් ගානේ දණසෙන් පටන් ගන්නනේ. වේලි කරද්දී ඇඟිලි කරු වලින් පටන් අරන් මේ විදිහට. එතනදී ඇඟිලි කරු රබ් කරන්නේ නෑ. ඒ රෙදි කෑල්ල දාලා මේ විදිහට දෙපැත්තෙන්ම හොඳට ඒක මේ විදිහට මොප් කරලා ගන්නවා. මේ විදිහට මොප් කරලා කකුල් මේ උඩට එනකම් අපි පිට දාලා ගන්නවා. ඒ විදිහට තමයි අපි කකුල හොදලා පිට දාලා ගන්න. ඊට පස්සේ මේ කකුල වේලන රෙදි කෑල්ල පහෝදාටත් ආයෙ පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ තෙත තියෙද්දි පාවිච්චි කරන්න බෑ. අපි පහෝදා උදේට හොඳට හොදලා වේලලා තදවුවේ වේලලා ගන්නවා. අවුව නැත්තම් අයන හොඳට සාමාන්‍ය පවනේ වේලලා අයන එක රත් කරලා අයන් කරගෙන තමයි අපි ඒක ගන්න. මොකද තෙතමනේ තියෙන අර රෙදි කෑල්ලේ විස බීජ රැඳෙන්න පුළුවන්. එතකොට අපි චූටි තුවාලයක් තිබ්බත් ඒ තුවාලෙට ඒ විස බීජ ගියොත් කකුලේ තුවාලෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඒ විදිහට තමයි පිටුසු වේලි රෙදි කෑල්ල පරිස්සම් කරන්නේ. ඊට පස්සේ කකුල හොදලා පිහදාලා ඊට පස්සේ කකුලේ යටිපතුල බලන්න. යටිපතුල බලද්දී Tamanට පුළුවන් ඇඳේ ඉඳගෙන පුළුවන් කෙනෙක් නම් වයසක නැතුව සාමාන්‍යයෙන් තරුණ කෙනෙකුට පුළුවන් තමන්ගේ කකුල මෙහෙම උඩට අරගෙන යටිපතුල මේ විදිහට බලන්න. එහෙම නැත්නම් ගෙදර කෙනෙකුට කියන්න පුළුවන් කකුලේ යටිපතුල් දෙක බලලා දෙන්න කියලා. එහෙමත් නැත්නම් කකුල මේ විදිහට තියලා කකුල ඉස්සරහින් මේ විදිහට කණ්ණාඩියක් කියලා කණ්ණාඩියෙන් තමන්ට බලන්න පුළුවන්. ඒ ක්‍රම තුනෙන් කොහොම හරි අනිවාර්යෙන් යටිපතුල බලන්න ඕනේ. එතෙන්දී බලද්දී සත්තු කාපු තැන් තියෙන්න පුළුවන් කකුලේ පාට වෙනස් වෙච්ච තැන්. සමහර ලාට සෙරෙප්පු දෙක නැතුව තාරපාරේ ඇවිද්දාම දැනෙන්නේ නැති අයගේ කකුල් වල දිය බුබුලු තියෙනවා. ඒක අර හැම ඝනකම හින්දා දිය බුබුල විදිහට වතුර පිරිච්ච බුබුලක් විදිහට උඩට එන්නේ නැහැ. හැබැයි කකුලේ මෙහෙම තැන් වල කහ පාට රවුම් තියෙන්න පුළුවන්. ඒවා අපි අල්ලනකොට සමහර ලාවට දැනෙනවා ඇතුලේ වතුර ගතිය තියෙනවා. ඒ කියන්නේ දවස් ගාණක් පරණ වෙච්ච දිය බුබුලක් වෙන්න පුළුවන්. ඒ වගේ තැන් පාට වෙනස් වෙච්ච තැන්, සත්තු කාපු තැන්, ඇනෑනිච්ච තැන් ස්පෙෂලි ඔය සමහර තේරෙන්නේ නැති පේෂන්ට්ස් අගේ තියෙනවා මේ මොනවාද ස්ටේප්ලර් පින්ස් එහෙම ඇනලා තියෙනවා යටිපතුල් වල. ඒවා ලිස්ට් එකක් වෙලා ඊට පස්සේ වුන්ඩ් එකක් වුණාට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන්. අපිට දවස ගානේ ඔක බලන්න පුළුවන් නම් ටක් ගාලා ඔක අඳුර ගන්න පුළුවන්. ඒ වගේ තැන්. සමහරලාට අර කකුලේ ආච් එක ෆ්ලැට් වෙලා තියෙන්න පුළුවන්. ඒතර ඒ තැන් වලත් අපේ තුවාලෙන්න පුළුවන්. ඒ වගේ තැන් තියෙනවද කියලා අපි බලනවා. අනිත් එක තමයි ගල්තලු. කකුලේ ගල්තලු තියෙන්න පුළුවන්. ඒ වගේ මොනම හරි දෙයක් තියෙනවා නම් අද දැක්කේ නැති දෙයක්. දැන් අපි අද බලනකොට කකුලේ ගල්තලුමක් අපිට පෙවුනේ අපි හෙට දකිනවා. එතකොට පහුවදාටම ගිහිල්ලා අපිව බලන ડોක්ටර්ට කියන්න ඕනේ මගේ දියවැඩියාව තියෙනවා මෙන්න මේ වගේ ගල්තලුමක් මගේ තියෙනවා. මේකට මොකද මම කරන්න කියලා. එහෙම නැත්නම් පේෂන්ට් තනියම ලේඩ් දරන් එක කපන්න සූරන්න අපි උපදෙස් දෙන්නේ නැහැ. කකුල හොදලා පිහදාලා බැලුවට පස්සේ අපි මොයිස්චරයිසිං ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. එතනදී තමන් පාවිච්චි කරන තමන්ට ආසාත්මික නොවන ඕනම ක්‍රීම් වර්ගයක් විශේෂයෙන් බේබි ක්‍රීම් එහෙම නැත්නම් වැස්ලින් වගේ ඕනම ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රීම් එකත් දණිසෙන් පටන් ගත්තාම කකුලේ මේ ඇඟිලි වලට එනකන් අපි ගන්නවා. ඒක ගන්නකොට දණිසේ උඩයි ඒ කියන්නේ කකුලේ උඩ සහ යටිපතුලේ මේ විදිහට දිගටම ගන්නවා. හැබැයි ඇඟිලි කරු අතරේ අපි ක්‍රීම් ගන්නෙ නැහැ. මතකතුවම ඇඟිලි කරු පිරිසිදුව වියලිවයි තියෙන්න ඕනේ. මොකද මේ ක්‍රීම් ගාලා එතන තෙතමනේ රැඳුනොත් ඒ වගේ විස බීජ හැදිලා තුවාල වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි කකුල පරිස්සම් කරන්නේ. එතකොට අනිවාර්යෙන් පේෂන්ට් එක කියන්න ඕනේ එළියට බහින සෑම වෙලාවකම සෙරෙප්පු දෙකක් පාවිච්චි කරන්න කියලා. එතකොට ඒ සෙරෙප්පු දෙක කකුලේ සමහර අයගේ කකුලේ අර නියුරෝපති සදවටම තියන අයට සෙරෙප්පු රබර් ස්ලිපර්ස් පාවිච්චි කරන්න බෑ. කකුල මේ කකුලෙන් වැටෙනවා සෙරෙප්පු. එහෙම අයට අපි පිටිපස්සට පටියක් දාලා හරි එහෙම නැත්නම් ස්පෙෂල් ඩයබටිස් අයට අර හදන සැන්ඩල්ස් දෙකක් හරි පාවිච්චි කරන්න කියන එක කියන්නේ. එතකොට එදිනෙදා වතු වැඩ කරන අය වගේ ඉන්න අයට අපිට කියන්න පුළුවන් දණිස ළඟට තියෙනකන් තියෙන බූට්ස් දෙකක් දාගෙන තමයි ඒ වතු වල වැඩ කරන්න යන්නේ කියලා. මොකද සෙරෙප්පු දෙකකින් කටු වෙන ඒවා ළඟට වත්තේ නෑ ඒවා වගේ දේවල් අපිට අයින් කරන්න අමාරුයි. ඉතින් අපි යාලට කියනවා දණිස ළඟට තියෙන බූට්ස් දෙකක් පාවිච්චි කරන්න. බූට්ස් දෙක දාන්න කලින් හොඳට ගසලා බලලා ඇතුලේ සත්තු ගල් කෑලි එන ඒවා මේවා තියනවාද කියලා බලලා ඒවා අයින් කරලා තමයි අපි යාලට දාන්න කියලා කියන්නේ. එතකොට එදිනෙදා සපත්තු දාන කෙනෙක් නම් එයාට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම පිරිසුදු
cotton මේස් පාවිච්චි කරන්න. එකපාරක් පාවිච්චි කරාම හොඳට හොදලා තදව්‍ය වේලලා තමයි මේ මේස් දෙක ඊළඟ දවසට පාවිච්චි කරන්නේ. එතකොට සතියෙම දාලා සෙනසුරාදාට හොදන්න කියන එක අපි කියන්නේ නැහැ. ඒ මොකද එතකොට අර දාඩිය සහ විස බීජත් එක්ක කකුල් වල තුවාල එන්න බලනවා. එයාලට අලුතෙන් සපත්තු දෙකක් ගන්නවා නම් දවසේ හවස් කාලේ ගිහිල්ලා ගන්න කියන එක කියන්නේ. මොකද අපි දවසේ වැඩි වෙලාවක් කකුල් දෙක පල්ලෙහාට දාගෙන ඉන්නවා. එතකොට අපේ කකුල ඉදිවෙන්න බලනවා. කොහොමත් උදේ ඇඳෙන් බහිනකොට තියෙන කකුලට වඩා චුට්ටක් හරි අපේ කකුල් ඉදිවෙනවා හවස් වරුව. එතකොට අපි උදේ වරුවක ගිහිල්ලා සෙරෙප්පු දෙක ගත්තොත් ඒක හවස් වෙනකොට අපේ කකුලට ඉරයි. ඒත් අපි හැම වෙලෙම කියන්නේ හවස් වරුවක ගිහිල්ලා සපත්තු දෙක ගන්න. ඊට පස්සේ පොයින්ටඩ් ෂූස් අර ඉස්සරහෙන් පුල් වෙලා තියෙන පොයින්ටඩ් ෂූස් පාවිච්චි කරන්නේ නැහැ. මොකද පොයින්ට් ෂූස් වල මේ දෙපැත්ත තද වෙනවා. කකුලේ ඇඟිලි වල මේ දෙපැත්ත තද වෙනවා. එතකොට එයා ඩේලි ෂූස් යූස් කරන කෙනෙක් නම් මේ හැම වෙලේම තද වෙන තැන් වල චුටි චුටි ගැට වගේ තද ඝනකම තැන් හැදෙන්න පුළුවන්. ඉතින් අපි ඒක යාළට එපා කියලා කියනවා. ඒතර ඉස්සරහා රවුම් වෙච්ච ටිකක් ඉඩ තියෙන ෂූස් දෙකක් තමයි අපි යාළට ගන්න කියලා කියන්නේ. එතකොට එයා ඉඳගෙන ඉන්න වෙලාවට දැන් අපි වගේ අයට හිටගෙන ඉන්න දැන් අපිත් දවසම ෂූස් පාවිච්චි කරන කට්ටියනේ. එතකොට අපි උදේ සපත්තු දෙක දැම්මහම හවස් වෙනකන් සමහරවිට 24 hours කරනවා නම් දවසම අපි ෂූස් දෙක දාගෙන ඉන්නවා. එතකොට අපේ යටිපතුල් වල ඇඟිලි කරුවස්සේ අපිට දාඩේ දාන්න. එතකොට අපිට වෝඩ් එකේ ඉඳ සපත්තු දෙක ගලවලා ඉන්න බෑ. අපිට කරන්න පුළුවන් ඉඳගෙන ඉන්න හැම වෙලාවකම සපත්තු දෙක කකුලෙන් පන්නලා සපත්තු දෙක උඩින් කකුල් දෙක තියාගෙන ඉන්න. එතකොට අඩුම ගානේ චුට්ටක් හරි හුලඟක් ඇදලා ඇඟිලි කරුව අතර වේලෙන්න බලනවා. එහෙම නැත්නම් පැය 24 මොක දාගෙනකොට කකුල් ඇස්සේ තුවාලෙන්න බලනවා. ඊළඟට අනිවාර්යයෙන්ම ඩයබටික් තියෙන පේෂන්ට් කෙනෙකුට කියන්නේ නාල ඉවර වෙලා නාල කකුල හොඳට පෙඟුනට පස්සේ තමයි නියපොතු කපන්න කියලා අපි කියන්නේ. හේතුව තමයි නියපොතු ටික කකුලේ නියපොතු ටිකක් ඝනකම වැඩි. එතකොට අර වේලිලා තියෙන වෙලාවට කපන්න ගියාම වටේ තියෙන හැම ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකත් කතරු වලින්, බ්ලේඩ් වලින් සහ වෙනත් ෂාප් දේවල් වලින් නියපොතු කපන්න බෑ. අනිවාර්යයෙන්ම nail cutter එකෙන් විතරයි නියපොතු කපන්නේ. සම්මන්ට පේනවා අඩුයි නම්, සම්මන්ට දැනෙනවා අඩුයි නම් තනියම නියපොතු කපන්න යන්න එපා කියන එක කියනවා. තව කෙනෙක්ගේ සහාය ගන්න ඕනේ අනිවාර්යෙන් එයා නියපොතු කපන්න. අපි සාමාන්‍යයෙන් අපේ අතේ ඇඟිලි වල නියපොතු කපන්නේ රවුම්. අතේ මෙහෙම අපි රවුමට නියපොතු කැපුවට කකුලේ නියපොතු රවුමට කපන්නේ නැහැ. අපි කකුලේ නියපොතු කපනකොට හරි කෙලින් අතට කපන්නේ. එතකොට මේ දෙපැත්තේ කුණු උතුරු වෙනවා. පැත්තකටු වලින් ටූත් පික් වලින් මේ දෙපැත්ත හරන්නේ නැහැ. අර චූටි බබාලට දත් මදින්න ගන්නවා සොෆ්ට් කෙඳි තියෙන බ්‍රෂ් එකක්. ඒ පිරිසිදු බ්‍රෂ් එකක් ගෙනල්ලා තියාගෙන ඒ බ්‍රෂ් එකෙන් නාන වෙලාවට දෙපැත්ත සුද්ධ කරාම හරියි. ඒ විදිහට තමයි අපි නියපොතු කපන්න කියන්නේ. නැතුව අර කෙලවරටම කර්ව් වෙන්න යන්නේ. ඊට පස්සේ නියපොත්ත හමාසෙන් ගිහිල්ලා ඉන්ග්‍රෝවින් නේල්ස් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ නේල් බෙඩ් එක තුවාල වුණොත් එතනින් එන විස බීජ ගිහිල්ලා තුවාලයක් වුණොත් ඒ ඇඟිල්ල කපලා අයින් කරන්න වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි කකුල පරිස්සම් කරගන්නේ. ගැටලු මොනවා හරි තියනවාද? ඉන්සුලින් වල හෝ කුක්කියයක සම්බන්ධව. දැන් මම එදා ඩයට් එක කරා. ඔය තුනෙන් කෝගේ හරි ගැටලු තියෙනවා. ප්‍රශ්න නැද්ද කාටවත්? මිස්ටර් අසේල ඔව්. ප්‍රශ්න නැහැ වගේ නම් අපි නවත්තමුද? ඔව් ප්‍රශ්න නැත්තම් අපිට නවත්තන්න පුළුවන්. මොනවා හරි ගැටලු තියෙනවද කාට හරි මේ සම්බන්ධයෙන් අහන්න? නෑ වගේ. එක්කෝ හරි. පාඩම ප්‍රශ්න අහන්න තරම්වත් තේරුන්නේ නෑ. එහෙම නැත්නම් තේරිච්ච තරමට ප්‍රශ්න නෑ. හරි මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් මිස්ටර් අසේලව කන්ටැක්ට් කරන්න. එතකොට මම ආයෙ දවසක ඇවිල්ලා ඒ ප්‍රශ්න වලට උත්තර හදලා දෙන්න. එහෙම හරි. කරමු. හරි. එහෙනම් බොහොමත්ම ස්තුතියි අද අපේ ආරාධනය පිළිගෙන මේ
මේ ක්ලිනිකල් සෙෂන්ස් වලට ඇවිල්ලා මේ ඔබතුමිය සතු දැනුම බෙදා දීම සම්බන්ධයෙන් මම හිතන්නේ අනිවාර්යයෙන් වැදගත් වුණා අපේ හෙල්ත් සෙක්ටර් එකේ වැඩ කරන අයට විතරක් වගේ නෙමෙයි මේක ගොඩක් වැදගත් වෙනවා අතරම මේ කන්ඩිෂන් එක ජීවත් වෙන අයට ගොඩක් වැදගත් වෙනවා මේවා හරියට කොහොමද ප්‍රායෝගික ජීවිතයේදී කොහොමද කරගන්නේ කියලා. ඉතින් එහෙනම් ගොඩක් ස්තුතියි අද දින මේ සෙෂන් එකට සම්බන්ධ වෙලා දැනුම ෂෙයා කරගත්ත එක සම්බන්ධයෙන් සහ මම ආපු ඔඩියන්ස් එකටත් මම ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ ආව නිසා තමයි මේ සෙෂන් එක arrange කරේ. එහෙනම් හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. අපි ආය දවසක හම්බෙමු. Thank you කොටුමා. ආයෙ දවසක හම්බ වෙමු. Thank you. Thank you, miss.